ඔන්න ශයිනිස්ට අද අපේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නේ ලංකාවේ කලා ශාස්ත්‍රයේ සිටින රංගන ශිල්පීන් හා ශිල්පිනියන් අතරින් ගුරු වෘත්තියේ නියැලෙන හා ගුරු වෘත්තියේ නියැලුණු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පිළිබඳව. ඔයාලා දන්නවද දැනට ජීවත් වන අය අතරින් වයස්ගතම ගුරුතුමියකුත් රංගන ශිල්පිනියක් කියලා. ඒ කවුද කියලා දැනගන්න ඕන නම් ඔයාට වෙනවා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. හරි එහෙනම් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට. රංගන ශිල්පිනී අයේෂා දිසානායක මහත්මිය. එතුමිය නාට්‍ය රංග කලාව පිළිබඳව ගුරුතුමියක්. රංගන ශිල්පිනී දමිත්‍රි සුබසිංහ. එතුමිය නාට්‍යනය පිළිබඳව ගුරුතුමියක්. රංගන ශිල්පී අනුරාධ මල්ලවාරච්චි. එතුමත් නාට්‍ය හා රංග කලාව පිළිබඳව ගුරුවරයෙක්. රංගන ශිල්පිනී අශිකා මාතාසිංහ. එතුමිය ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ගුරුතුමියක්. රංගන ශිල්පී ඉෂාර මදුෂාන්. එතුමා ගණිතය විෂය සම්බන්ධ ගුරුතුමෙක්. රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල් මහතා. එතුමා ආර්ථික විද්‍යා විෂය තමයි උගන්වලා තියෙන්නේ. රංගන ශිල්පිනී රත්නාලාලනී ජයකොඩි මහත්මිය. එතුමියත් දැනට ගුරු සේවයේ යෙදෙන ගුරුතුමියක්. රංගන ශිල්පී තුමිදු දොඩම්තැන්න. එතුමාගේ විෂය වෙන්නේ නාට්‍ය හා රංග කලාව විෂය. ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා. එතුමත් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට සේවයේ යෙදලා තියෙනවා. රංගන ශිල්පිනී මනීෂා චංචලා. එතුමියත් සංගීත ගුරුතුමියක් විදිහට ගුරු සේවයේ යෙදෙනවා. රංගන ශිල්පිනී ඩිෂ්නි රාජපක්ෂ. එතුමිය ගුරු සේවයේ යෙදෙන්නේ නර්තන ගුරුතුමියක් විදිහට. රංගන ශිල්පී කෝරළගේ සමන් මහතා. එතුමා උගන්වන විෂය වෙන්නේ නාට්‍ය රංග කලාව. රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතා. එතුමා නාට්‍ය රංග කලාව විෂය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා. එතුමියගේ විෂය වෙන්නේ නාට්‍ය රංග කලාව. රංගන ශිල්පී සෞම්‍යලියනගේ මහතා. එතුමා මහාචාර්යවරයෙක් විදිහට තමයි සේවයේ යෙදෙන්නේ. රංගන ශිල්පී බන්දොල විජේවීර මහතා. එතුමා සංගීත ගුරුවරයෙක් විදිහට සේවයේ යෙදලා තියෙනවා. රංගන ශිල්පිනී සචින්තනී කෞශල්‍ය. එතුමිය මීඩියා විෂය උගන්වන ගුරුතුමියක්. රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා. එතුමත් ඉස්සර හිටපු රසායන විද්‍යාව විෂය උගන්වපු ගුරුවරයෙක්. රංගන ශිල්පී සරත් කුලාංග මහතා. එතුමත් සිංහල විෂය උගන්වපු ගුරුවරයෙක්. රංගන ශිල්පිනී ලෝචනා ඉසුරින්දි. එතුමිය ප්‍රාථමික අංශයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන දක්ෂ ගුරුතුමියක්. රංගන ශිල්පී සනත් විමලසිරි මහතා. එතුමා නාට්‍ය හා රංග කලාව නර්තනය විෂය වගේම බාහිර කතිකාචාර්යවරයෙක් විදියට සේවය කරලා තියෙනවා. ලංකාවේ ගුරු සේවයේ යෙදුණු ගුරුවරුන් අතරින් දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම ගුරුවරයෙක් විදියට හඳුන්වන්න පුළුවන් ගුරුතුමිය තමයි දක්ෂ රංගන ශිල්පිනී අයිරාංගනී සේවසිංහ මහත්මිය කියන්නේ. එතුමිය ඉතිහාසයේ විෂය වගේම ඉංග්‍රීසි විෂයත් උගන්වලා තියෙන ගුරුතුමියක්. එහෙනම් තවත් දවසක ආයෙමත් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.